යාළුවනේ කොහොමද මේ බස් එක වෙන්නේ? කොහොම ඉන්නේ යාළුවනේ? තව ලස්සන වෙන්න නම් ඉස්සරහට. Welcome aboard on the Alliance Skyway, your highway through the clouds, spanning a distance of 2.8 kilometers. කොහොමද වන්න view එක මෙතෙන්ට වේන මේ එන්න පන්සල මෙතනින් පේනවා කේබල් කාර් ටික යනවා ඈතු මීදුමින් වැහිලා කඳු පන්ති ටික ඉතින් අර ඈත වේන ගෙන්ටින් අයිලන්ඩ් මේ තියෙන්නේ ඉතින් ඕම වටෙන් එන්න තියෙන්නේ කේබල් කාර් වල Good morning යාළුවනේ. ඔන්න අද මගේ මැලේසියාවේ ගත වෙන 7 වෙනි දවස. ඉතින් අද මම යනවා ජෙන්ටින් අයිලන්ඩ්. ඉතින් ට්‍රේන් එකේ යන්නේ මම බණ්ඩපුටි ඉඳන් TBS වලට. ඉතින් එතනින් බස් එක මම බුක් කරගත්තා ඔන්ලයින්. යන්න එන්න දෙකම රිටර්න් ටිකට් එකත් එක්ක බුක් කරගත්තා. ඊට පස්සේ කේබල් කාර් වලටත් මම ඔන්ලයින් බුක් කරගත්තා. ඉතින් 9ට තියෙන බස් එක. දැන් වෙලාව හරියනවා 7:45යි. ඉතින් අපි බලමු ජෙන්ටින් අයිලන්ඩ් යන්නේ විදිය. ලස්සන ගමකට යන්නේ නුවරඑළිය වගේ. ट्रेन එක තව විනාඩි 3කින් එනවා. ඉතින් ජෙන්ටින් අයිලන්ඩ් යනවා කියන්නේ වෙනම අත්දැකීමක්. මැලේසියා ආපු හැමෝම වගේ ජෙන්ටින් අයිලන්ඩ් අනිවාර්යෙන් කවර් කරනවා ගිහිල්ලා. ඉතින් ලස්සන තැනක්. වීඩියෝ ස්කිප් කරන්න නැතුව බලන්න. ගමන කොහොමද යන්නේ කියලා. තව විනාඩි 3යි ට්‍රේන් එකට. දැන් මම යනවා TBS වලට. TBS බස් ටර්මිනල් එකට. ඉතින් තමයි මගේ බෝඩින් පාස් එක ගන්න බස් එකේ. ඉතින් බලමු ඉස්සරහට ගිහින්. ඉතින් යාළුවනේ මේ තියෙන බස් ටර්මිනල් එක. මම කලින් වීඩියෝ බලලා තියෙනවා නම් දන්නවා. රැයක් මං හිටියා මේ බස් ටර්මිනල් එකටලා. ඉතින් ඉක්මනට යා අපේ වාගේ තියෙන බස් එකට බෝඩින් පාස් එක ගන්නත් ඕන. ඉතින් යාළුවනේ ඔන්ලයින් මට ආපු ටිකට් එක පෙන්නලා බෝඩින් පාස් එක ගන්න ඕන. Gitu juga belakang sana. Belakang mana tu? Di belah sana nanti nampak. Saya naik sekali. Baik. Thank you. ඉතින් මගේ බෝඩින් පාස් එක හමු වුණා. ඒක තියෙන ගේට් 17. ඉතින් එතෙන්ට යන්න ඕනවා. 17 තියෙන මේ පැත්තේ. 17 18 19. ඉතින් මේක ඇති තරම් කඩ තියලා අපිට ඕන දෙයක් අරගෙන යන්න පුළුවන්. ඔන්න ඔහමයි ඉතින් යන්න තියෙන්නේ. යාළුවනේ කොහොමද මේ බස් එක වෙන්නේ?
වෙලා විනාඩි 20ක් තියෙනවා. මේක තමයි ගේට් 70. මේ බස් එකට එක මෙතනලා ඉන්න තියෙන්නේ. පොඩි රවුමක් දාලා බලමු බස් එක එනකම්. ඉතින් යාළුවනි මම බස් එකේ නිකන් ඉන්නේ. මෙතන උඩ ඩිස්ප්ලේ වෙන දාලා තියෙනවා බස් නම්බර්ස් තුන. අන්න ජෙටින් අයිලන්ඩ්. අපිට කතා කරන්න. බස් එක පරක් වෙනවා නම් එතකොට බස් එක කැන්සල් වෙනවා නම් ඔය ඔක්කොම මෙතන උඩ ඩිස්ප්ලේ එකේ දානවා. අපේ බස් එක ඇවිල්ලා මගේ සීට් නම්බර් එක ඉස්සරහම සීට් එක. බලමු view එක පෙවුනොත් හොඳයි යන ගමන්. මේ තව එක බස් එක වෙන පැත්තකට යනවා. Itu sih Gente Highland ya, belakang. 我选在多少？哎，我可没慌。 අවාන කියලා බස් ටර්මිනල් එකට. ඉතින් බලමු බැහැලා ලස්සනද කියලා view එක. කොහොමද වීදුව මේ දින මං ආව බස් එක. ඔහොම ඉන්න යාළුවනේ තව ලස්සන වෙන්නත් නම් ඉස්සරහට. යන් කේබල් කාර් එක ගන්න. බලමු කොහෙන්ද ගන්න දෙන්නේ කියලා. ඉතින් මේක තමයි යාළුවනේ අවානහෙල බස් ටර්මිනල් එක. මේ තියෙන අවාන ස්කයිවේ. මේ පැත්තට තමයි යන්න ඕන.
පුළුවන් තව ටිකකින්. ආසාව වෙයි දැන් කේබල් කාර් එක යන්න. මේ බිල්ඩින් එකේ උඩම තට්ටුවට තමයි මම හිතන්නේ යන්න ඕන. ඉතින් දිගටම ෂොක් තියෙනවා. තට්ටුවක් නගින්න ඕන. මං හිතුවා හරි උඩම තට්ටුවට තමයි යන්න ඕන. කොහොමද? ලොකු චොකලට් තියෙනවා මේ. ඉතින් යාළුවනේ මම දැන් මේ ඉන්නේ උඩම තට්ටුවේ. මේක අහලා තියෙන්නේ ස්කයිවේ ටිකටින් කිය කවුන්ටර්. ඉතින් මම ඔන්ලයින් බුක් කරේ. මේක පෙන්නලා යන්න පුළුවන්. මේ පැත්ත. මෙතන QR කෝඩ් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක ස්කෑන් කරලා යන්න තියෙන්නේ. Nanti ada scan ya. QR කෝඩ් එකට තමයි ගේට් එක ඕපන් වෙන්නේ. මේ තමයි අවාන ස්ටේෂන්.
distance of 2.8 kilometers, a ride on the Awanas Highway will be able to use of the Malaysian tropical rainforest and mountainous landscape around Resort World Genting. Our next stop is Chin Ski Station. During opening time, guests may alight here from on a යාළුවනි මම මගින් බහිනවා. නැද්ද තියෙනවා පන්සලක්. එකක් බලාගෙන උඩට යන්න. historic pagoda, Sky Terrace viewing deck, and a 15-meter tall Buddha statue. 亲爱的乘客们，欢迎搭乘云天缆车，带您穿梭云霄的高空大道。在这全长300多公里的旅程中，您可以欣赏环绕在云顶世界的云和山岛的自然风光。下一站清水缆车站。在营业期间，乘客可在此免费中途停留游览清水岩庙。 යාළුවනේ මම චින්සි ස්ටේෂන් එකෙන් දැස්සා. කේබල් කාර් එක ඇවිල්ලා. මේ තියෙන්නේ. කේබල් කාර් එනේ තියෙන්නේ. ඉතින් මම මෙතනින් බැහැලා යන්නේ පන්සලක් බලන්න. ලස්සන පන්සලක්. ඒක බලලා ආයි කේබල් කාර් එක යනවා ජෙන්ටින් අයිලන්ඩ් එකට. ඕයි මා සීතලයි. ඔන්න යාළුවනේ පන්සල ගාවටත් ආවා. කොහොමද වන්න view එක මෙතෙන්ට වෙන. මේ එන්න පන්සල මෙතනින් පේන කේබල් කාර් ටික යනවා. ඈතු මීදුමින් වැහිලා කඳු පන්ති ටික. ලස්සන view එකක් බලන්න තමයි මම මේ පන්සලට යන්නේ. ඒ බලන්නකෝ. කොහෙන්ද බලන්න පටන් ගන්න කියලා හිතා ගන්න බෑ. Biasa? Anu lagi di sini gaji. මාරම නිදහස් මේ වගේ තැනකට ආවා. ඉතින් අර ඈත පේන්නේ ගෙන්ටින් අයිලන්ඩ්. මේ තියෙන්නේ. ඉතින් ඕම වටෙන් එන්න තියෙන්නේ. කේබල් කාර් වල. සෑනු උස්සකට යන්නේ. ඒ වාහන මෙතන බුදු පිළිමයක් තියෙනවා. ලස්සන. පල්ලේ පාරමේ. ඔන්න මෙහෙන් එනවා මීදුමක්. අපි තව ටිකක් ඇවිදලා බලමු.
මේ පන්සලේ මේ උඩටම ගියා හැකි. ඒකට අන්න ගිමු. මේ පැත්තෙන් view එක. යාළුවනේ මෙන්න මේකේ උඩටම තමයි දැන් මම නගින්න යන්නේ. මේ තියෙන්නේ. ඉතින් පන්සල ඇතුළේ කඩවල්. මේ දුන් තියනවා මේ. ලස්සන දුන් තියනවා. Putri Wanci biasa. දැන් මම උඩට නගින්න යන්නේ. මේ පොඩි බුදු පිළිම තියෙන්නේ හැමතැනම මේ. අම්බුලාව නගිනවා වගේ. කැරි කැරි උඩට යන්න තියෙන්නේ. ඔන්න යාළුවනේ උඩටම ආවා. කොහොමද view එක? මේ පැත්තෙන් කේබල් කාර් යනවා. ඉතින් අපි සෑහෙන පල්ලා හිටියේ. අන්න හොඳ මීදුමක් සෙට් වෙනවා අර. පල්ලා. ඉතින් මෙහෙම උඩට යනවා කේබල් කාර්. මං ඉස්සෙල්ලා බැහැලා මෙන්න මෙතනින් කින්සි කියන ස්ටේෂන් එකේ. දැන් යන්න තියෙන්නේ මේවත් පහු කරලා අන්න අර උඩට. සෑහෙන උඩකට යන්න තියෙන්නේ. ගාන්න ඔය බුදුම ලස්සනක් තියෙන්නේ. ඉතින් යාළුවනේ අපි යම් පල්ලෙහාට තා බලන්න දේවල් ගොඩක් තියෙනවා. තාම පටන් ගත්තා විතරයි. ඉතින් යාළුවනේ මම ආවේ TBS වල ඉඳන්නේ. එතන ඉඳන් මෙතෙන්ට රිකිට් 10යි බස් එකකට. ඉතින් ඔන්ලයින් බුක් කරද්දි රිකිට් 11ක් වුණා. එක රිකිට් එකක් ගන්නවා මම හිතන්නේ ඔන්ලයින් බුක් කරද්දි. එතකොට කේබල් කාර් එකට one way එක පැත්තකට විතරක් රිකිට් 10යි. ඒත් ඔන්ලයින් බුක් කරද්දි එක රිකිට් එකක් වැඩි. ඉතින් ඔක්කොම මං යන වියදම් ටික දාන්නම් වීඩියෝ එකේ. ඉතින් දැන් මං යනවා ජෙන්සි කියන ස්ටේෂන් එකට. එතනින් ගන්නවා ආයි කේබල් කාර් එක. ආයි මම සල්ලි ගවන්න ඕනේ නැහැ කේබල් කාර් වලට. يعني ඉස්සල්ලා ගෙවපු ටිකට් එකෙන්ම ආයි යන්න පුළුවන් ජෙන්ටින් අයිලන්ඩ්.
දැන් ටවුටට මම යන්න හදන්නේ කේබල් කාර් එකේ. Stand here. Stand. You both. Okay, look here. Here, come on. Look here. I need පට්ටම සීතලයි නුවරලියට වඩා සීතලයි වගේ. ඉතින් පල්ලයි දැන් එනවා කේබල් කාර් ටික.